එදා උදේ කතරගම හිටපු අපි, දවල් රාවණෑල්ල ළඟ හිටපු අපි, ඊට පස්සේ දෝව පන්සලට ගිහින් රාවණ උමගත් නරඹපු අපි, දවල් හග්ගල මල්වත්තත් බලපු අපි, හවස් වරුවේ භාගයක්ම නෝරෙලිය ගත කරපු අපි, එදා රාත්‍රියේ දළදා පූජාවට සහභාගී වෙන්නට නුවර ආපු එක හරිම අහම්බයක්, ඒ වගේම ආශ්චර්යයක්. දිව්‍යමය උදව් උපකාර ලැබුණු හරි සුන්දර ගමනක් ඒක. ඒ ගැනයි මේ වීඩියෝව. ලෝකෙ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ පින්ලන්තේ, එහෙම නැත්නම් ෆින්ලන්ඩ් වල කියලා ඔයා අහලා ඇති. ආතතිය, විෂාදය, මානසික පීඩා අඩු බොහොම සතුටින් දිගු කාලයක් ජීවත් වෙන මිනිස්සු බහුල රටක්ලු පින්ලන්තේ. ඒ වගේම හිමාලයේ ඉන්න යෝගීවරු සතුටින් නිරෝගීව දිගු කාලයක් ජීවත් වෙන්න දිනපතා මාත්‍රාවක් බැගින් ගන්න සුවිශේෂ ඖෂධයක් මේ හග්ගල මල්වත්තේ තියෙනවා කියලා ඔයා අහලා තියෙනවද? අන්න ඒ වෙනුවෙන් තමයි අද මම මේ වීඩියෝව නිර්මාණය කරන්නේ. මේක හුදෙක් අපේ ගමන ගැන නිර්මාණය කළ වීඩියෝවකට එහා ගිය දෙයක්. සුපර් මයින්ඩ් විත් සමන්තයන් තනුජ YouTube channel එක එක්ක කරන සංචාරයන්හි වෙනස ඒකයි. ෆින්ලන්ඩ් වල මිනිස්සු සතුටින්ම ඉන්න මේ පුංචි සරල හේතු 3 ඔයා ඉගෙන ගත්තොත් ඔයා ආපහු දුකින් නම් ඉන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, අද වෙද්දී ලෝකේ බහුලතම බෝ නොවන රෝග බවට පත් වෙලා තියෙන මාරාන්තික පිළිකා, හෘදයාබාධ වගේ රෝගවලින් සදහටම වැළකීලා දීර්ඝායුෂ ලබන්නට ඔයාට පුළුවන් සතයකවත් වියදමක් නැතිව. වසර 100 ගණන් ආයු වළඳන ඉන්දියාවේ යෝගිවරු අදටත් පාවිච්චි කරන සමහර රහස් ගැන අපි මේ වීඩියෝවෙන් ඔයාලට කියලා දෙනවා. ඔයා තවමත් අපේ සුපර්මයින්ඩ් ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක් නෙමෙයි නම් දැම්මම අපේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා අපිත් එක්ක එකතු වෙන්න. ෆින්ලන්ඩ් වල ඉන්න මිනිස්සු සතුටින්ම ඉන්න හේතු වෙනවා යයි දැනට හොයාගෙන තියෙන පළවෙනි කාරණාව ඔවුන්ගේ nature touch එක. ඒ කියන්නේ සෝබා දහම සමග තියෙන ඍජු සම්බන්ධතාවය. ඔවුන් දවසේ වැඩි කාලයක් ගත කරන්නේ සෝබා දහම එක්ක. ඔවුන් ගොඩනැගිලි තුල ගත කරන කාලය බොහොම අඩුයි කියලා වාර්තා වෙන්නේ. නිතරම ස්වභාවික පරිසරයට නිරාවරණය වෙමින්, හරිත වර්ණ S2ට දකිමින්, ගස් කොළන් වලින් මුදා හරින පිරිසිදු ඔක්සිජන් ආශ්වාස කරමින් මුළු දවස පුරාම nature touch එකක් එක්ක වාසය කරන හින්දා ඔවුන් ඉන්නේ හරිම නිදහස් මානසිකත්වයකින් කියලයි සඳහන් වෙන්නේ. ඇත්තමත් ඉතින් ඒකනේ. ස්වභාවික පරිසරයේ ගහක් යට ඉපදුණු, ගහක් යට බුද්ධත්වයට පත්වෙච්ච, ඒ වගේම ගහක් යට පරිනිර්වාණයට පත්වෙච්ච අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට කොයිතරම් මේ සෝබා දහමේ තියෙන වටිනාකම් ගැන දේශනා කරලා තියෙනවද? බෝධි වන්දනාව පවා භාග්‍යවතුන් වහන්සේ අපට නිර්දේශ කරන්නේ. උන්වහන්සේ මේ සෝබා දහමේ තියෙන විශ්මිත ශක්තියින් ගැන දැනගෙන හිටපු හින්දා සෝබා ප්‍රතිකාරක, එහෙම නැත්නම් නේචර් තෙරපි කියන්නේ අද ලෝකයේ තියෙන මානසික සහ කායික සුවය සඳහා භාවිතා කරන ඉතාම ප්‍රතිඵලදායක ක්‍රමයක්. සෝබා ප්‍රතිකාරකයක් නිසා සිරුරේ සතුටු හෝමෝන වර්ධනය වෙනවා. සතුටු හෝමෝන වර්ධනය වෙද්දී ඔයා කායිකව වගේම මානසිකවත් නිරෝගී වෙනවා, ලස්සන වෙනවා, ආයුෂත් වැඩි වෙනවා. අපි මේ සංචාරයේදී ආවේ හග්ගල මල්වත්තට. ඇත්තටම හග්ගල කියන්නේ කඳුකරේ පිහිටි බොහොම සුන්දර උද්භිද උද්‍යානයක්. උද්භිද උද්‍යානයකට, වනෝද්‍යානයකට, ඒ වගේම ලස්සන පරිසරයකට ගියාම හුඟක් අය කරන්නේ එතෙන්දී කෑකෝ ගසමින් එහෙම පරිසරයේ මැද්දෙන් දුවගෙන යන එක. මොනවා හරි කාලා hina වෙලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා ඉන්න කියලා තමයි මේ තැන් වලට යන්නේ. හැබැයි ඔයා දන්නවද ඊට වැඩිය හුඟක් දේවල්, හුඟක් බෙනිෆිට්ස් ඔයාට මේ සංචාරයකින් ලබා ගන්න පුළුවන් කියලා. මේ වගේ පරිසරයක් තුළ ඔක්සිජන් ප්‍රතිශතය අතිශය වැඩි. යෝග විද්‍යාවට අනුව කියනවා නම් ප්‍රාණ වැඩිම වායුගෝලයක් තියෙන්නේ මේ වගේ පරිසරයක් තුළ. ප්‍රාණ කියන වචනේ ඇතුළෙම තේරෙනවනේ
ආයුෂ තියනවා කියලා. ඒ හින්දා මේ වගේ පරිසරයක ඔයා ඇවිදගෙන යනවා නම් ඔයාට පුළුවන් මේ ගමන සක්මන් භාවනාවක් වගේ කරගන්න. ඒ විතරක් නෙමෙයි. ඒ සක්මනත් එක්ක ඔයාගේ හුස්මට අවධානය යොමු කරලා ගැඹුරින් හුස්ම ගන්න. ඔයාගේ පෙනහළු පිරෙන්න හුස්ම ගන්නයි ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඒ ගන්න හුස්ම තප්පර කීපයක් රඳවගෙන ඉඳලා තමයි ඔයා ආපහු ප්‍රාශ්වාස කරන්නට ඕනේ. අන්න එහෙම මේ ගස් කොළන් අතර ඔයා ඇවිදගෙන ගියොත් ඔයාට දැනෙයි මොහොතක් යනකොට ඔයාට වෙනද නැති පුදුමාකාර ශක්තිමත් බවක්, මානසිකව සැහැල්ලු බවක්. මේ වෙද්දි ඔයාගේ සිරුර ඇතුලේ සතුටු හෝමෝන නිපද වෙන්න පටන් අරන්. යහපත් හෝමෝන ඔයාගේ ඇඟ ඇතුලේ නිපද වෙන්න පටන් අරන්. ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වගේ නරක හෝමෝන අඩු වෙන්න පටන් අරන්. ඉතින් ඔයාව ඇතුළාන්තයෙන්ම සුවපත් වෙන්න පටන් අරන්. ඔයා දන්නවද මේ ගස්වලට පුළුවන් ඔයා වෙත කිරණ විහිදවන්න. කොටිම මේ ගස්වලටත් තියෙන ඔයාට වගේම ඕරා එකක්. ඔයා මේ ගස්වලට සෙත්පත්මින් මෛත්‍රී සහගතව සතුටු හිතින් ගමන් කළොත් මේ අතරින් මේ ගස්වැල් ඔයා වෙතට ඒ ලස්සන කිරණ විහිදනවා. බෝධීන් වහන්සේ නමක් යටට ගිහින් අපි කරන බෝධි පූජාවකදීත් මේ දේ මේ විදිහටම වෙනවා. මේ වෙද්දි විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා ගස් වලින් සුව කිරණ විහිදනවා කියලා. ඔන්න ඔය කරුණ ගැන හරියටම දන්න හින්දා වෙන්න ඇති ෆින්ලන්ඩ් වල ඉන්න මිනිස්සු සෝබා දහම සමග පුදුමාකාර බැඳීමක් තියෙන්නේ. හග්ගල මල්වත්තෙන් පිටත් වෙලා එන ගමනේදී අපේ වාහනේ තවත් ලස්සන තැනක නැවතුවා. නුවරඑළියට එන පාරේ තිබුණ සීතාඑළියේ සීතා අම්මාන් කෝවිල. කතරගම අපේ ට්‍රැවල් එකේ දෙවන වීඩියෝ ඔයා බැලුවා නම් ඒ ගමනේදී හරි අහම්බෙන් හරි ආශ්චර්යවත් විදිහට රාවණ රජු ගැන අපිට හුඟක් දේවල් දැනගන්න ලැබුණු හරි අපූර්ව සිදුවීම් ගැන මම ඔයාලට කිව්වනේ. රාවණ නම හා බැඳුණු සීතා නාමය අමතක කරන්නේ කොහොමද? රාම කුමරු කරපු අසාධාරණයක් වෙනුවෙන් රාවණ රජු සීතා දේවිය සංගවාගෙන සිටි කැලයෙන් ඇය එළියට ආපු තැන සීතා එළිය නමින් හඳුන්වන මේ ස්ථානය බවයි කියන්නේ. මේ විශාල සිදුර සීතා දේවියව ගලව ගන්න ආපු හනුමන්ගේ පාසටහනක් කියලත් කියනවා. මේ කෝවිල ඇතුලේ රූපගත කිරීම තහනම්. ඒ වගේම මේ කෝවිල ඇතුලේ වගේම මේ අවට පුදුමාකාර සීතලක් තියෙන්නේ. ගිනියම් මත්දහනක වුණත් මෙහි පවතින සීතල නම් අසාමාන්‍යයි. නුවරඑළි පැත්තේ ගියොත් ඔය සීතා එළියට ගිහින් එන්නකෝ. කඳුකරයකට ගිහාම අපිට සතුට දැනෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි මං කලින් කියපු මේ වාතයේ තියෙන ප්‍රාණ අධිකකම. ඒ කියන්නේ අධික ඔක්සිජන් සාන්ද්‍රණයක් මේ පරිසරයේ තියෙන නිසා. අපි එන ගමනේදී ලස්සන තේවත්තක් ළඟ මොහොතකට නතර කළේ පුතාගේ ෆොටෝ ෂූට් එකකට. කඳුකරේ තේවත්තක් කියන්නේ හරි ලස්සනට විශ්වයට එක්ස්පෝස් වෙන තැනක්. ඒ කියන්නේ විශ්වයට නිරාවරණය වෙන තැනක්. ලෝකයට රසවත් තේ නිපදවන මේ තේදළු පිරුණු තේවතු යාය මැද්දට ගියාමත් පුදුම විදිහට හිත සැහැල්ලු වෙනවා. අපිට මේ පරිසරවල තියෙන ජීව ශක්තිය උරා ගන්නට පුළුවන් වෙන්නේ අපි ඒ ගැන සවිඥානික වුණොත් විතරයි. අපේ රටේ කඳුකරය කියන්නේ අපිට ලැබිච්ච පුදුමාකාර දායාදයක්. අපිට ජීවිතය දෙන මේ සුබහදහමට ස්තුතියි නොකිය කොහොමද? කලාත්මකව වර්ණ ගලපලා විවිධ විදිහට සකස් කරපු හරිම ලස්සන එළවලු වෙළඳසැල් පාර දිගටම තිබුණා. අපිත් ඉතින් ඒ වගේ තැනකින් බැස්සේ එළවලු ගන්නවට වැඩිය මේ එළවලු දකින්නට ආස හිතුන හින්දා වෙළඳාමත් කලාවක් කරගත්තු මිනිස්සු. කන්න අකමැති කියලා හිතුණු එළවලුත් කන්න හිතෙන තැනක් මේක. මට නම් මේක හොඳ කලර් තෙරපි එකක්. ඒ කියන්නේ මනස සූපත් කරන වර්ණ ප්‍රතිකාරකයක්. කඳුකරය හරහා ආපු මේ ගමනේදී අපිව රිෆ්‍රෙෂ් වුණා කිව්වනම් නිවැරදි. ජීවිතය අලුත් කරන ගමන් මේ. කඳුකරයට පහලින් ඉන්න අපි අවුරුද්දකට වරක්වත් මේ වගේ කඳුකරය හරහා සංචාරය කරන එක හරි වැදගත්. ඔන්න දැන් අපි කතා කරමු ෆින්ලන්ඩ් වල මිනිස්සු සතුටින් ඉන්න දෙවනි ක්‍රමය ගැන. ඉස්සෙල්ලා අපි කතා කරපු නේචර් ටච් එක වැඩි වගේම ෆින්ලන්ඩ් වල ඉන්න මිනිස්සුන්ගේ හියුමන් ටච් එක වැඩි. ඒ කියන්නේ ඒගොල්ලෝ මානුෂීය සම්බන්ධතාවලට ලොකු තැනක් දෙනවා ජීවිතේ. අද වෙද්දී අපේ රටේ පවා හියුමන් ටච් එක බොහොම අඩු වෙලා. අපේ මිනිස්සු මානුෂීය සම්බන්ධතාවලට දැන් දෙන්නේ බොහොම දුර්වල තැනක්.
පවුල ඇතුළෙම සමාජිකයෝ හුදකලා වෙනවා. පරිගණකය, ජංගම දුරකථන, රූපවාහිනිය මේ දේවල් එක්ක මිනිස්සු ජීවත් වෙන්න පටන් ගද්දි මිනිස් සම්බන්ධතා බිඳ වැටෙනවා. ආතතියට, විෂාදයට විතරක් නෙමෙයි, හුඟක් මානසික ගැටලු වලට මේ හියුමන් ටච් එක නැතිවීම ප්‍රධානම හේතුවක්. ෆින්ලන්ඩ් වල මිනිස්සු මේ ඩිවයිස් එක්ක තියෙන සම්බන්ධතාවය අඩු කරලා මානුෂීය සම්බන්ධතාවන්ට මුල් තැන දීලා තියෙන හින්දා ඔවුන් සතුටින් ජීවත් වෙනවා. දවසේ වැඩි කාලයක් දුරකථනයේ, රූපවාහිනියේ එහෙම නැත්නම් පරිගණකයේ ඉන්නවා කියන එක ජීවිතේ ඔද්දල් කරන ගැටලු ගොඩකට හේතුවක්. ආනන්දයෙන් ප්‍රඥාව වෙතට කියලා කතාවක් තියෙනවනේ. දවස පුරාම හරිම ලස්සන සංචාරයක් කරලා බොහොම ආනන්දනීය අත්දැකීම් ගොඩක් අරගෙන අපි අන්තිමට රාත්‍රියේදී සම්ප්‍රාප්ත වුණා මහනුවර නගරයට. ඒ ශ්‍රී දළදා හාමුදුරුව වැඳ පුදා ගන්නට. ඒ තීරණය හදිස්සියම ගත්තේ නුවරඑළිය ග්‍රෙගරි වැව ළඟදී මගේ පුතා ටනුජ. එයා තමයි කිව්වේ අපි දළදා වඳින්න යමු කියලා. ජාත්‍යන්තර පිළිගැනීම් වලට අනුව ලෝකෙ සතුටින්ම ඉන්නේ ෆින්ලන්තේ මිනිස්සු කියලා කිව්වත් මේ තරම් දුක් කරදර ප්‍රශ්න තිබිලත් මගේ රටේ මිනිස්සු තවමත් උමතු නොවේ මූණේ හිනාවක් තියාගෙන ඉන්නේ. ෆින්ලන්ඩ් වල ඉන්න මිනිස්සුවත් දන්නේ නැති එක්තරා රහසක් හින්දා මේ සිංහල බෞද්ධ රටේ මිනිස්සුන්ට තියෙනවා ආධ්‍යාත්මික ජීවන රටාවක් තවමත්. මොන සුලිකුණාටු හැමුවත් මොන අඩුපාඩුකම් ජීවිතේට තිබුණත් අදටත් මගේ රටේ මිනිස්සු hina වෙලා යම් තරමින් හෝ සතුටින් ඉන්නේ මේ ආධ්‍යාත්මික වටිනාකම් සහිත සංහිඳියාව නිසා. මේ තරම් දුර ගමනක් බොහොම නිවිහෙනිල්ල සංචාරයක් කරලා කලින් කිසිම විදියට සැලසුම් නොකලත් හදිස්සියම මේ පොය දවසේ රාත්‍රියේ දළදා හාමුදුරන් උදෙසා සිදු කරන පූජාව පවත්වන වේලාවටම ශ්‍රී දළදා මාලිගාවට පැමිණීමට අපට ඉඩ ලැබීම මොන තරම් වාසනාවක්ද. දවස් දෙකක දීර්ඝ සංචාරයක් අවසානයේ මේ විදිහට දළදා හාමුදුරුව වැඳ පුදා ගන්නවා දකින්නට දෙවියන් කැමති වෙන්නට ඇති. මහා කුසල් ප්‍රවාහයක් වෙච්ච මේ ගමන පුරාම අපි උපදවාගත්තු සියලුම කුසල් මේ ශ්‍රී දළදා මාලිගාව බාර දැඩිමුණ්ඩ දෙවි හාමුදුරන්ටත් අපි අනුමෝදන් කළා. සීතල නුවරඑළියේ පාර අද්දර විකුණන්නට තබා තිබුණු ලස්සන මල් මිටි පරිස්සමින් අරගෙන ඇවිල්ලා මේ පෝදා රාත්‍රියේදී ශ්‍රී දළදා හාමුදුරුවෝ සමීපයටම පූජා කරන්නට අපට වාසනාව ලැබුණා. ටනුජ දරන ඔයාලගේ පුංචි සර් එයාගේ මුල්ම වෘත්තියෙන් උපයපු ආදායමෙන් මුල් කොටස ශ්‍රී දළදා මාලිගාවේ උන්නතිය වෙනුවෙන් පූජා කළා. ඒ පුණ්‍ය කර්මය කරලා එයා සෙත් පැතුවේ එයාගෙන් ඉගෙන ගන්න ඔයාලගේ දරුවන්ට. කුසල් පුරලා පටන් ගන්න හැම වෙලාවක්ම සුබ නැකතක්. හැම තැනම තෙල් පෝලින් දකින්නට ලැබුණු කාලයක් වුණාට ඒක අපිට කිසිම බාධාවක් අවහිරයක් නැතිව මේ තරම් දුර ගමනක් දවස් දෙකක කාලයක් තුල අංග සම්පූර්ණව නිමා කරලා බොහොම ලස්සනට සමාප්ත කරන්නට වාසනාව ලැබුණේ. රන් වියනට උඩින් පුරසඳ පායපු මේ රාත්‍රියේදී ශ්‍රී දළදා මාලිගාව මට පෙනුනේ ජේතවනාරාමයේ වගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න. ශ්‍රී දළදා මාලිගාවයි කිරිමුහුද එමු නැත්නම් නුවරවැව ළඟටම ලස්සනටම පේන ලස්සනම view point එක Queen's Hotel view point එක. ෆින්ලන්ඩ් වල මිනිස්සු සතුටින්ම ඉන්න තුන්වෙනි රහස ජීවිතේ පුංචිම ලස්සනම ජයග්‍රහණ පවා සුන්දරව සැමරීම. ඉතින් මේ ලස්සන ගමනේ අවසානය සමරන්නට අපිත් ආවා. නුවරේන හැම දාකම වගේ එදත් මහනුවර Queen's Hotelට ආගන්තුක සත්කාරයේ රාජකීය සන්නාමය Queen's දීර්ඝ සංචාරයක විඩාව සංසිඳ වූ ආදරණීය ලෙන්ගතු ආගන්තුක සත්කාරය හා සුපර්මයින්ඩ් ෆැමිලි එකේ අපිට ලබා දුන්න ප්‍රණීත රාත්‍රී භෝජනය වෙනුවෙන් ස්තුති කරන්නම ඕනේ. Queen's සාමාන්‍ය අධිකාරී කුමාර අධිකාරී මහත්මයාට වගේම Queen's රෙස්ටොරන්ට් ඉන්චාර්ජ් චන්දන මහත්මයාටත්
ඒ ලස්සනම සංචාරය නිමා කරලා අපි නුවරින් පිටත් වෙද්දී ෆින්ලන්ඩ් වල ඉන්න මිනිස්සුන්ට නැති ලංකාවේ ඉන්න අපිට විතරක්ම තියෙන සදාතනික සතුටේ දිව්‍යමය මාලිගාව අපිට මේ විදිහට පෙනුණා. ඔබට සතුට පිරුණු ජීවිතයක් වේවා. මම සමන්තී දේශප්‍රිය සමෘතුංග සුපර්මයින්ඩ් සමග